තවත් දේශීය පුවත් දැන්. වෙළඳපොලේ අවම මිල තීරණය කරන්නා බවට සතුස පත් වී ඇතැයි වෙළඳ ඇමති කියයි. අතිගරු ජනාධිපතිතුමා 2005 බලයට පත් වුණායින් පසුව නැවත වාරයක් ලංකා සතුස්ස කියලා වෙලා අලුත් නමක් දාලා අද වෙද්දී මුළු රට පුරාම සාකල් 266ක් විවෘත වෙලා අවසන්. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා අපි 300ක් එක ඉලක්කයක් කරා හඹායන. සතොස නගරයකට ආපුවාම පළාතකට ආපුවාම සතොස තමයි ඒ පළාතේ මිල තීරක හැටියට කටයුතු කරන්නේ. රජයේ බලාපොරොත්තුව පුද්ගලික ව්‍යාපාරවලට ඇතුළත් වෙන්න නෙමෙයි. හැබැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ස්ථාවර කරන්න මේ පළාතේ. සතොස ආපුවාම ස්ථාවර වෙනවා කියන මතයක් ජනතාව තුළ තියෙනවා. ලංකා සතුස 266 වන ශාඛාව රත්මලාන ගොළුමඩඹ මන්සන්දියේදී විවෘත කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය. ලංකා සතුස සභාපති නලින් ප්‍රනාන්දු රත්මලාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දන කත්‍රි ආරච්චි යන මාතෘණ තුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. නීති විරෝධීව පවත්වාගෙන ගිය ඔසුසලක තිබූ ඖෂධ හා විලවුන් උපකරණ සියල්ලම ජාතික ඖෂධ අධිකාරියේ භාරයට. සෞඛ්‍ය අමාත්‍යාංශය අසලම පිහිටි පෞද්ගලික රෝහලක මෙම නීති විරෝධී ඔසුසල පවත්වාගෙන ගොස් තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක් අධික මිල ගණන් යටතේ තමන්ට ඖෂධ අලෙවි කළ බවට විදේශිකයෙකු තම මිතුරන්ට යැවූ විද්‍යුත් පණිවිඩයක් විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියට ලැබී තිබුණි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ බව දෙනුම් දීමත් සමග මෙම ඔසුසල වැටලීමට පියවර ගැනින. වැටලීමේදී හෙළි වූයේ අදාළ පෞද්ගලික රෝහල මෙම ඖෂධ අලෙවිසල වැඩි මිලට ඖෂධ අලෙවි කළා පමණක් නොව එය ලියාපදිංචි නොකර පවත්වාගෙන ගොස් ඇති බවයි. ඒ අනුව එහි තිබූ සියලු ඖෂධ අධිකාරිය භාරයට ගෙන නඩු පැවරීමටද පියවර ගැනින. මේ අතර දිවයිනේ තවත් පෞද්ගලික රෝහල් කිහිපයකම නීති විරෝධීව සහ අධික මිල ගණන් වලට ඖෂධ අලෙවි කරන ඔසුසල් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා වැටලීමටද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී තිබේ. නීති විරෝධීව ජපානයෙන් ආනයනය කළ වාහන අමතර කොටස් තොගයක් රේගුවේදී අත්අඩංගුවට. ජපානයේ නගෝයා වරායේ සිට මෙරටට ගෙන වූ පැරණි වාහන අමතර කොටස් තොගය සමග කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා මෙම වාහන තොගය අතර කොටස් කරන ලද පැජරෝ ජිප් රථ දෙකක් ඇතුළු මෝටර රථ කිහිපයක කොටස් විය. තත්පර 100න් රටවටා. මාතර නරවැල්පිට උතුරු ගැමිදිරිය යෝජනා ක්‍රමය හා ගැමිදිරිය බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම පසුගියදා වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. උදියගල මාර්ගයේද මෙදිනම ජනතා අයිතියට පැවරින. අන්තර්පාසය සෝදිතා සංවර්ධන හා අධ්‍යක්ීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් හා ආදි ශිෂ්‍ය සංගමය මගින් අනුරාධපුර කැවිතිගොල්ලෑව කිරිමැටියාව ප්‍රාථමික විද්‍යාලයට පසුගියදා පරිත්‍යාග රැසක් සිදු කළේය. පාසල් උපකරණ ඇඳුම් පැළඳුම් වියලි ආහාර ද්‍රව්‍ය මෙහිදී පරිත්‍යාග කෙරින. මීට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබූ අතර විදුහල්පති EMS ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු විය. කුරුණෑගල වැවිලි සමාගමේ සේවක සේවිකාවන්ට 2012 වසර සඳහා ප්‍රසාද දීමනා හා එම සේවක සේවිකාවන්ගේ දරුදරියන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාගම් පරිශ්‍රයේදී පසුගියදා සිදුවිය. කලවාන මැතිවරණ කොට්ටාශයේ වේරගම නව ග්‍රාම්‍ය රෝහල ජනතා අයිතියට පැවරුණේ සබරගම පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි. වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 100කි. විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක් වූහ. කෙටි විරාමකින් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න.